ආයුබෝවන් සියලු දෙනාටම විද්‍යාවෙන් සොයමු වීඩියෝ මාලාවේ අලුත්ම වැඩසටහනට ඔබව සාදරයෙන් පිළිගන්නවා. කලින් වීඩියෝවේදී අපි මේ AI තාක්ෂණයේ ඉදිරි අනාගතයේදී අපට මුහුණ දෙන්න වෙන අවස්ථාවන් ගැන හොයලා බැලුවේ. ඉතින් ඒක බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න කියලා ආරාධනය කරනවා. අද අපි කතා කරන්නේ සෝබාදහමේ ඉන පුදුම සහගතම සුපිරි වීරයන් දෙන්නෙක් ගැන. එක්කෙනෙක් කවදාවත් මැරෙන්නේ නැති ජෙලිෆිෂ් කෙනෙක්. අනිකා අභ්‍යවකාශයේ පවා ජීවත් විය හැකි පුංචි දියවලසෙක්. කවුද මේ අය කියලා අද අපි හොයලා බලමු. හොඳයි. ඔබ කවදා හරි හිතලා තියෙනවද වයසට යනකොට ආපහු පුංචි දරුවෙක් වෙන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා? එහෙමත් නැත්නම් කිසිම කෑමක් වතුරක් නැතුව අභ්‍යවකාශයේ වුණත් ජීවත් වෙන්න පුළුවන් නම්. මේවා සයන්ස් ෆික්ෂන් චිත්‍රපටවල විතරක් දකින දේවල් නෙවෙයි. සෝබාදහම මේ දේවල් ඇත්තටම නිර්මාණය කරලා තියෙනවා. අද විද්‍යාවෙන් සොයමු තුලින් අපි බලමු මේ විශ්විත ජීවීන් දෙන්න මේ දේවල් කරන්නේ කොහොමද කියලා. Discover the world. Understand the universe. අපි මුලින්ම හොයලා බලමු මේ අමරණීය ජෙලිෆිෂ් ගැන. විද්‍යාත්මකව මොහුව හඳුන්වන්නේ ටුරිටොප්සිස් ඩෝනි කියලා. සාමාන්‍යයෙන් ඕනව සතෙක් උපදිනවා, වයසට යනවා, අවසානයේ මිය යනවා. ඒක තමයි ස්වභාවික ධර්මතාවය. හැබැයි මේ ජෙලිෆිෂ් ඒ නීතිය කඩ කරනවා. එයා කොහොමද ඒක කරන්නේ? මේ සතාට තමන්ගේ සිරුරේ සෛල නැවත සකස් කරන්න පුරුවන්. හිතන්න, ඔබට වයසට ගිහින් අසනීප වුණාම හරි, කෑම නැති වුණාම හරි, ආපහු අම්මගේ බඩේ ඉන්න බිලිඳු කාලයට යන්න පුරුවන් වුණොත් මේ ජෙලිෆිෂ් කරන්නේ ඒ වගේ වැඩක්. මෙයාට කරදරයක් දැනුනාම හෝ වයසට ගියාම එයාගේ මෙඩුසා කියන වැඩුණු අවදියෙන් ආපහු පොලිප් කියන කුඩා අවදියට හැරෙනවා. විද්‍යාවේදී මේ ක්‍රියාවලියට කියන්නේ ට්‍රාන්ස් ඩිෆරෙන්සියේෂන් කියලා. සරලවම කිව්වොත් වැඩුණු සෛල නැවත තරුණ සෛල බවට පත් කර ගැනීමක්. ඇත්තටම මෙයා අමරණීයද? විද්‍යාත්මකව බැලුවොත් ඔව්. මෙයාට වයසට ගිහින් මැරෙන්න බෑ. හැබැයි ඒ කියන්නේ මෙයාට කවදාවත් මරණයක් නැහැ කියන එක නෙවෙයි. වෙනත් මාළුවෙක් මේ ජෙලිෆිෂ්ව කෑවොත් හරි, ලෙඩක් හැදුනොත් හරි මෙයා මිය යනවා. හැබැයි වයසට ගිහින් මැරෙන්න මෙයා ඉඩ දෙන්නේ නැහැ. ඒකයි මෙයා ලෝකයේ ඉන්න එකම ජීව විද්‍යාත්මකව අමරණීය සත්වයා වෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ ලෝකයේ ඉන්න කප්පම්ම පොරක් ගැන. එයා තමයි ටාඩිග්‍රේඩ්. හැඩේ නිසා මෙයාට දියවලසා කියලාත් කියනවා. මෙයා හරිම පුංචි. මිලිමීටර් භාගයක් විතර ඇති. හැබැයි කරන වැඩ නම් මහා පරිමාණයි. ඔහුගේ සුපිරි බලය ක්‍රිප්ටෝබයෝසිස්. ටාඩිග්‍රේඩ් කෙනෙකු මරණ එක ලෙහෙසි වැඩක් නෙවෙයි. අධික රස්නයක සෙල්සියස් අංශක 150ක, අධික සීතලක සෙල්සියස් අංශක -272ක, එහෙමත් නැත්නම් ලෝකේ ගැඹුරුම සාගර පතුලේ තියෙන පීඩණයට පවා ඔරොත්තු දෙන්න මෙයාට පුළුවන්. මෙයා මේක කරන්නේ තමන්ගේ සිරුරේ තියෙන වතුර සියල්ලම පාහේ ඉවත් කරලා, වේලිලා ටන් කියන තත්වයට පත්වීමෙන්. හරියට හයිබර්නේෂන් යනම වගේ. මේ වෙලාවට එයාගේ පරිවෘත්තීය ක්‍රියා සියල්ලම නතර වෙනවා. ආපහු වතුර බින්දක් ලැබුණු ගමන් පැය කිහිපයකින් මෙයා ආපහු පණ ලබනවා. 2007 අවුරුද්දේ විද්‍යාඥයෝ ටාඩිග්‍රේඩ්ස් පිරිසක් අභ්‍යවකාශයට යවුවා. ඔක්සිජන් නැති අධික විකිරණ තියෙන අභ්‍යවකාශයේ දින 10ක් හිටියත් මේ පුංචි සත්තු මැරුණේ නැහැ. පෘථුවියට ආවට පස්සෙත් ඔවුන් සාමාන්‍ය විදිහට ජීවත් වුණා. පෘථුවියේ ජීවය විනාශ වී යන මහා ව්‍යසනයකදී වුණත් අවසානයේටම ඉතිරි වෙන්නේ මේ දියවලසුන් බවයි විද්‍යාඥයන් පවසන්නේ. අමරණීය ජෙලිෆිෂ් අපට කියා දෙන්නේ ජීවිතය අලුත් කරගන්න ආකාරයයි. ටාඩිග්‍රේඩ් අපට පෙන්වන්නේ ඕනෑම දුෂ්කරතාවයකට ඔරොත්තු දීමේ ශක්තියයි. ස්වභාව ධර්මය කියන්නේ පුදුම සහගත නිර්මාණාගාරයක් නේද? මේ වගේ තවත් තොරතුරු දැනගන්න FRIPLK YouTube නාලිකාව අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. අද වීඩියෝ එක ගැන ඔයාට මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් කරන්න. නැවත අලුත් මාතෘකාවකින් අලුත්ම වීඩියෝවකින් යලි හමු වෙනතුරු සියලු දෙනාට සුබ දවසක්.